දැන් ඔය ලස්සනට කකුල් හදන්න හොඳ ව්‍යායාම වැඩසටහනක් වැදගත් නේ. එතකොට හොඳ ව්‍යායාම වැඩසටහනක් කරන්න වැදගත් වෙන කාරණා තියෙනවා. මේ කකුල් වලට ව්‍යායාම කිරීම සම්බන්ධව මේ කතාව ගොඩක් වැදගත්. පළවෙනි කාරණාව තමයි කලින් දවස විවේකයෙන් ගත කරන එක. සම්පූර්ණ විවේකයක් දෙන්න ඕනේ ඇඟට. එහෙම නැත්නම් ඇඟේ කුඩා මාංශ පේශීන් ව්‍යායාමයට ලක් කරන සුළු ව්‍යායාම ටිකක් කරාට කමක් නැහැ. අපි හිතමු ආම් වර්කවුට් එකක්. ඒ කියන්නේ ආම් ඩේ එකක් තිබ්බට කමක් නැහැ. ඒ කියන්නේ බයිසෙප් ට්‍රයිසෙප් එකට ට්‍රේනින් කරන වර්කවුට් තියෙනවනේ. එහෙම එකක් තිබ්බට කමක් නැහැ. ගොඩක් බර දාලා ගහන ඩෙඩ් ලිෆ්ට්. එතකොට ක්‍රොස්ෆිට් වර්කවුට් එකක්, හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින් එකක්. ඒ වගේ එකක් කරොත් ඊට පහුවදා කරන ලෙග් වර්කවුට් එක, ලෙග් ඩේ එක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි පැය 8ක නිින්ද. දෙවනි කාරණාව. මුද්දට නිදා ගන්න ඕනේ. පැය 8ක් හොඳ නිින්දක් හම්බුනේ නැත්තම් සම්පූර්ණයෙන් රිකවර් වුණේ නැත්තම් ඔයා ලෙග් ඩේ එකක් කරන එක ලොකු තේරුමක් නැහැ. ඔයාට හරියට කරගන්නත් බැරි වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි කාරණාව ජලනය. ඒ කියන්නේ අපි හොඳට වතුර බීලා ඉන්න ඕනේ. දැන් වතුර ගොඩක් බීවට ඇඟට වතුර උරා ගන්න නැහැනේ. මේවයි අවශ්‍ය කරන ඛනිජ ලවණ තියෙන්න ඕනේ. ඉතින් එතකොට ජීවනී ටිකක් මිශ්‍ර කරපු වතුර බොන්න පුළුවන් නම් හොඳයි. ව්‍යායාම වැඩසටහනට පැයකට එකමාරකට කලින් ඉඳලා වතුර ලීටර එකමාරක් විතර ජීවනී දාලා හදාගෙන බීලා හිටියොත් ඔයා හොඳ හයිඩ්‍රේටඩ් තත්වයකින් යන්න පුළුවන් ජිම් එකට. ඉතින් එතකොට හොඳ ව්‍යායාම වැඩසටහනක් කරගන්න පුළුවන්. දැන් මේ කරුණ වලට අමතරව ව්‍යායාම වැඩසටහනට පස්සේ පහුවදාට සම්පූර්ණ විවේකයක් ගන්නත් මතක තියාගන්න ඕනේ. අනිත් එක ව්‍යායාම වැඩසටහනෙන් පස්සේ ආපහු පැය 8ක හොඳ නිින්දක් ලැබෙන්න ඕනේ. එතකොට ව්‍යායාම කරන්න කලින් දවසෙත් හොඳට නිදා ගන්න ඕනේ. ව්‍යායාම කරාට පස්සේ දවසෙත් හොඳට නිදා ගන්න ඕනේ. මේ කකුල් වලට අදාළ වන ප්‍රධාන උපදෙස් ටික.